BYD ඇටෝටි වාහනේ බලන්න ගියා. BYD තමයි දැන් ලෝකේ වැඩියෙන්ම අලෙවි වෙන ඉලෙක්ට්‍රික් වෙහිකල් එක. BYD ලංකාවට ගෙන්නන්නේ ජෝන් කීල්ස් සමාගම. ඒ ගාල්ලේ නියෝජිත විදියට ගාල්ලේ ආරාධනා ෂෙඩ් එක අධිප ෂෙඩ් එක තමයි ආරාධනා කම්පැනි එක තමයි ගාල්ලේ ඒජන්ට් කටයුතු කරන්නේ. ඒකවල ගාල්ලේ හයිවේ පාර තමයි මේ ෂෝරූම් එක තියෙන්නේ. ආරාධනා ෂෙඩ් එකට අල්ලපු තැන තමයි තියෙන්නේ ෂෝරූම් එක. එතකොට මම බලන්න ගිය තැන තියෙන්නේ කළු පාට මත් එක්ක. ඊට අමතරව මේක සුදු පාට සහ අලු පාට කලර්ස් තියෙනවා. මා වාහනේ ගැන පොඩි අන්තිමීමක් කරොත් ඇටෝටි කියන සම්පූර්ණ ෆුල් ඉලෙක්ට්‍රික් SUV වාහනය. මේකේ බැටරි එක කිලෝවොට් 6.4ක බ්ලේඩ් බැටරි කියන තමයි තියෙන්නේ. රේන්ජ් එක ගත්තොත් මේක දුවන්න පුළුවන් 420 සිට 480 දක්වා. එතකොට මේකේ ඇටෝටි කියන මොඩල් එකේ තියෙනවා මොඩල් දෙකක් තියෙනවා. ඇඩ්වාන්ස් මොඩල් එකයි සුපීරියර් මොඩල් එකයි. සුපීරියර් මොඩල් එකේ සාමාන්‍යයෙන් 460ක් විතර දුවන්න පුළුවන් මෙයාලා කියන විදිහට. ඇඩ්වාන්ස් මොඩල් එකේ 410ක් වගේ දුවන්න පුළුවන් ෆුල් චාර්ජ් එකකින්. එතකොට සාමාන්‍යයෙන් මෙහි ලංකාවේ ප්‍රයිස් එක ගත්තොත් ඇඩ්වාන්ස් මොඩල් එක යනවා 1,46,50,000ක් යනවා. සුපීරියර් මොඩල් එක 1,68 ලක්ෂයක් වෙනවා. මේ දෙකේ වෙනස තියෙන්නේ ඇඩ්වාන්ස් මොඩල් එකට වඩා සුපීරියර් මොඩල් එකේ වෙනස තියෙන්නේ රෝදවල උස අගලක් වැඩි වෙනවා. ඊට අමතරව වොයිස් කමාන්ඩ් වලින් සන්රූෆ් එක සහ පිටිපස්සේ ඒ කියන්නේ ඩිකිය අරින්න පුළුවන් වොයිස් කමාන්ඩ් වලින්. ඒ දෙක තමයි වෙනස තියෙන්නේ. තව මේ විශේෂ දේවල් ගත්තොත් පවර් එක මෝටර් එක ලෝඩ් 150 වගේ එනවා. ස්පීඩ් එතකොට කිලෝමීටර් 0 සිට 100ට ස්පීඩ් කරන්න පුළුවන් තප්පර 7.3කින්. එතකොට උපරිම ස්පීඩ් එක යන්න පුළුවන් කිලෝමීටර් 160ක වේගයෙන්. මේකේ තව ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් ටයිප් එකක් තියෙන්නේ. චාර්ජින් ගත්තොත් සාමාන්‍යයෙන් අපිට දෙනවා පෝටබල් චාර්ජර් එකක් සහ යාලා හයි කරලා දෙනවා. ගෙදර අපේ 7.5 කිලෝවොට් චාර්ජින් පොයින්ට් එක. එතකොට ඒකෙන් චාර්ජ් කරොත් එහෙම සාමාන්‍යයෙන් අර කියන විදිහට මැක්සිමම් පැය 7ක් ඇතුළත ෆුල් චාර්ජ් කරගන්න පුළුවන්. සාමාන්‍ය අපේ ගෙදර තියෙන ප්ලග් පොයින්ට් එකෙන් චාර්ජ් කරොත් පැය 14ක ඒ මැක්සිමම් ෆුල් චාර්ජ් කරගන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා එයා බෑග්ස් 7ක් තියෙනවා. එතකොට ඊට අමතරව ඇඩ්වාන්ස් ඩ්‍රයිවර් ඇසිස්ටන්ට් සිස්ටම් විදියට ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් සම්පූර්ණ මේකේ තියෙනවා. ලේන් ඩිපාචර් වෝනින්, ලේන් කීපින් ඇසිස්ටන්ට්, ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් ෆස්ලින් වෝනින් තියෙනවා. එතකොට ඒ වගේ 360 view monitor එක ඒ වගේ ෆීචර්ස් තියෙනවා. ඊපස්සේ 12.8 inch rotating touch screen එක. ඒක ස්විච් එකකින් portrait landscape දෙපැත්තටම පුළුවන් ඔයගොල්ලෝ දැක්ක මේක කරන්න පුළුවන්. එතකොට wireless Apple CarPlay එක, Android Auto, wireless phone charger ඒ වගේ features මේකේ තියෙනවා. එතකොට synthetic leather seats, 6-way power adjustable driver seat එක තියෙනවා. එතකොට panoramic sunroof එක වගේ features තියෙනවා. ඊළඟට මම දැක්ක මේකේ තියෙන feature එකක් මේකේ දැන් අපි වාහනේ drive කරනකොට වාහනේ record වෙනවා. මේක අපේ touch screen එකේ record වෙනවා. එතකොට ඒකෙම record වෙනවා අපි ගන්න actions. ඒ කියන්නේ අපි දැන් යම් සිද්ධියක් වෙන වෙලාවේ අපි brake ගැහුවද, signal light දැම්මද, accelerator එක කීයද තිබ්බේ, accelerator slow වුණාද, ඒ වගේ features indicate කරනවා ඒ touch screen එකේම recording එකේ. මොන හරි දෙයක් අපිට ඕන සිද්ධියකට පස්සේ පෙන්වන්න පුළුවන් අපි ගන්න action
තියෙනවා කියලා. ඒ වගේ ෆීචර් තියෙනවා. ඊළඟට පිටිපස්සේ දොර ඩිකිය අරන්න පුළුවන්, ස්විච් එක පුළුවන්, කී එකෙන් පුළුවන්. ඊළඟට වොයිස් කමාන්ඩ් වලින් පුළුවන්. සුපීරියර් මොඩල් එකේ විතරයි. ඇඩ්වාන්ස් මොඩල් එකේ වොයිස් කමාන්ඩ් වලින් බෑ. ඊළඟට මේකේ වොයිස් කමාන්ඩ් වලින් වාහනේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒකට වාහනේ හොඳයි. මේකේ ෆැමිලි එක පාවිච්චි කරන්න හොඳ වාහනයක්. ඇත්තටම ගොඩක් ඉඩකඩ තියෙනවා. ඩිකිය එකේ ඉඩකඩ තියෙනවා. සප් පහසුට යන්න පුළුවන්. ඒගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන් මේකේ වාහන මේ ෂෝරූම් එකේ BYD වාහන කීපයක්ම තියෙනවා. ටයිප්ස් කීපයක් තියෙනවා බලන්න පුළුවන්. ඩිකියෙම හොඳ ඉඩකඩ තියෙනවා. මට ඇත්තටම බලන්න ගියා මාසෙක වාහනේ. අන්තිම ලුක් එකක් තියෙන ගමේ යාලා මේ වාහන ගොඩක් ඉදිරි කරලා දෙනවා. මොකද ඉන්න මාළුවන්ගේ ෂේප්ස් වලට මේ ඩෝල්ෆින් එක ඩෝටි එක සීලා මොන තමයි වාහන නම් තියෙන්නේ. එතකොට මේ සිග්නල් ලයිට් පත් වෙන විදිය, හෙඩ් ලයිට් පත් වෙන විදිය ලුක් එකක් තියෙනවා අතරම. අයිම ලස්සන වාහනේ ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඊළඟට මේකේ සේෆ්ටි වාහනය. උඩ මේ ටයර් වල උස 18ක් වගේ. ඒකේ වෙනස් වෙනවා අඟලක් අඩු වෙනවා ඇඩ්වාන්ස් මොඩල් එකේ. මේ පිටිපස්ස හරියම අර මාළුවේගේ ආකාරයට වගේ පොඩි ෂේප් එකක් කරන් තියෙනවා. ඊට අමතරව ජෝන් පීස්ලගේ